යාළුවනේ ඊයේ වීඩියෝ එකෙන් අපි කතා කළේ රුපියල් 10,000කින් පටන් ගන්න පුළුවන් සුපිරි බිස්නස් පහක් ගැනනේ. ඔන්න මම පොරොන්දු වුණා වගේ ඒ බිස්නස් පහෙන් පළවෙනි බිස්නස් එක. ඒ කියන්නේ homemade fancy hair accessories. බිස්නස් එක ගෙදර ඉඳන්ම පුංචි ඉඩක ඉඳන් පටන් ගන්නේ කොහොමද කියලා අද අපි නෝනටම කතා කරමු. අද කාලේ කෙල්ලෝ අතර මාරම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන ස්කන්චීස්, ඒ කියන්නේ සේද රෙදි වලින් මහපු ලස්සන කොණ්ඩ බෝල් සහ විවිධ විලාසිතාවේ හෙයා ක්ලිප් හදලා මාසකට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන් හැටි අද මම ඔයාලට කියලා දෙනවා. බඩු ගන්න පිටකොටුවේ තොග කඩවල් මොනවද? මේ බිස්නස් එක කරන්න අපිට ඕන කරන අමුද්‍රව්‍ය ඉතාම අඩු මිලට ගන්න පුළුවන් පිටකොටුවේ. සැටින්, වෙල්වට් සහ ඔගන්සා රෙදි, ඉලාස්ටික් නූල් තොග මිලට ගන්න පුළුවන් පිටකොටුවේ කයිසර් වීදියෙන් සහ පීපල්ස් පාර්ක් shopping complex එකෙන්. hair clips base පබළු සහ සැරසිලි ගන්න ලේසිම තැන තමයි පිටකොටුවේ චයිනා වීදිය. මේවා අසුරන්න ලස්සන කාඩ්බෝඩ් ටැග්ස් සහ පැකේජින් බෑග් ගන්න පුළුවන් පිටකොටුවේ පළවෙනි අරස් වීදිය. නිෂ්පාදන වියදම සහ ලාභය කොච්චරද? දැන් අපි බලමු මේකේ ගණන් හිලව කොහොමද කියලා. ලස්සන සැටින් රෙදි මීටරයක් අපිට රුපියල් 350කට විතර ගන්න පුළුවන්. ඒ රෙදි මීටරයකින් ලොකු ස්ක්‍රන්චීස් 10ක් විතර මහන්න පුළුවන්. එක ස්ක්‍රන්චි එකක් නිෂ්පාදන වියදම රෙදි, ඉලාස්ටික් සහ පැකේජින් බෑග් එකත් එක්කම යන්නේ රුපියල් 50ක් වගේ පුංචි මුදලක්. හැබැයි අපිට එකක් සාමාන්‍ය රුපියල් 150 අතර මිලකට ලේසියෙන් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ එකක් විකුණුවොත් ඔයාට රුපියල් 150කට වඩා වැඩි ශුද්ධ ලාභයක් ලැබෙනවා. දවසකට 20ක් විකුණුවොත් මාසෙට රුපියල් 90,000ක ලාභයක් ගන්න පුළුවන්. විකුණන්නේ කොහොමද? මේ බිස්නස් එක සාර්ථක කරගන්න නම් හොඳම ක්‍රමය තමයි Instagram සහ TikTok පාවිච්චි කරන එක. ඔයා හදන ඒවයි ලස්සන පින්තූර සහ වීඩියෝ මේවට දාලා ලේසියෙන් ඕඩර්ස් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ පැත්තේ තියෙන ෆැන්සි shops සහ සැලූන් වලට මේවා තොග මිලට දෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ මම අරන් එන්නේ අපේ දෙවෙනි බිස්නස් එක වෙන homemade spices and gift packs. ඒ කියන්නේ කුළුබඩු පැකට් බිස්නස් එක ගැන. ඒ වීඩියෝ එකත් බලන්න. දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.